ඒ කියන්නේ චෙකෝස්ලෝවාකියාව තමයි මේකේ නිෂ්පාදිත රට. ඒකට මේක 1946 තමයි මේ ට්‍රැක්ටර් සමාගම ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට පැරණි ට්‍රැක්ටර් එක. එතකොට මේ දැන් ඇත්තටම බැලුවොත් එම අපේ රටේ අනිත් ඇවිල්ලා තියෙන මාදිලි හා සංසන්දනය කරන්න පුළුවන් මේක. මොකද දැන් සාමාන්‍යයෙන් ගත්තොත් නම් වශයෙන් කියන්න බෑ. අනිත් මාදිලි වලට වඩා උසස් ගුණාත්මක භාවයකින් තියෙනවා. ඇත්තටම දැන් අපේ රටේට ගැළපෙන මාදිලි දෙකක් අපි තෝරාගෙන තමයි මේ ට්‍රැක්ටර්ස් ගෙන්නන්න තීරණය කරේ. මොකද අපේ රටට හෝස් පවර් 50න් පාත ට්‍රැක්ටර් තමයි හරියන්නේ. එතකොට හෝස් පවර් 50න් පාත ට්‍රැක්ටර් දෙකක් අපි ගෙන්නන්න තීරණය කරේ අපේ රටේ පවතින ආර්ථිකයට සහ ගොවිතැනට ගැලපෙන්න. එතකොට සීට කියන ට්‍රැක්ටරේ ඉන්දියාවෙන් වර්ග දෙකක් ගෙන්නනවා. හෝස් පවර් 50 මේක 2 wheel එකයි 4 wheel එකයි වර්ග දෙකකින් තියෙනවා. හරි. ඒවල මේ ට්‍රැක්ටරේ සාමාන්‍යයෙන් ගත්තොත් පොළොව මට්ටමත් එක්ක ගත්තොත් අනිත් ට්‍රැක්ටර වලට වඩා උස තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ ට්‍රැක්ටරේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එම කාර්යක්ෂමතාවය වැඩි. හෝස් පවර් 50ක් නේ. ඒ වගේම තමයි මේ ට්‍රැක්ටරේ ටයර් සයිස් එක 9යි 5යි 18. හරි. එතකොට පිටිපස්සේ ටයර් එක 14යි 9යි 28. දැන් ඇත්තටම ගත්තොත් එම ඉස්සරහා ටයර් එකේ පළල් භාවය වැඩි. ගලම් සයිස් එක වැඩි. එතකොට එරෙන ගතිය අඩුයි. එතකොට දැන් මහත්යාගේ තියෙන අත්දැකීම් එක බලපුවහම මේක ගැන ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? නෑ මටත් මේ ට්‍රැක්ටර් ගැන අදහසක් ඇති වුණා මහත්තයා. මේ ට්‍රැක්ටරේ ඒකට මේ ඉන්ධන ධාරිතාවය කොහොමද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අක්කරයකට ලීටර 10ක් 12ක් අතර තමයි මේකට වැය. මොකද බලය වැඩිනේ මහත්තයා. ඒතකොට කාර්යක්ෂමතාවයත් වැඩි. වැඩ කරන්න පුළුවන් වේගය වැඩි. එතකොට කාලය කියන එක ඉතුරු වෙනවනේ. රොටරියේ මහත්තයා තල 42. තල 42 ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් රොටරියේ බර කිලෝ 429යි. ඒ කියන්නේ ගොඩටයි මඩටයි දෙකටම ගැලපෙනවා. අනිත් ට්‍රැක්ටර් එක සංසන්දනය කරපුවාම මේකේ තියෙන රොටරියේ තියෙන විශේෂත්වය තමයි දැන් සමහර ට්‍රැක්ටර් වල පොළව කඩාගෙන බහිනවා. මේකේ එහෙම නෑ. මේකේ රොටරියේ තල තියෙන්නේ දඟරෙට. ඒ කියන්නේ තල 42 42 පාටව දෙන්නේ. ඒකෙන්ද ට්‍රැක්ටරේට හොඳ තල්ලුවක් ඉස්සරහට දෙනවා. දැන් සමහර ට්‍රැක්ටර් තියෙනවා සමාන්තරව පොළවට තල 4ක් එකපාරට දෙනවා. එතකොට යට කඩාගෙන යන ප්‍රමාණය වැඩි. සීමාවක් නැතුව යට කැඩෙනවා. මේ රොටරියේ තියෙන විශේෂත්වය ට්‍රැක්ටරේ නියුට්‍රල් කරලා රොටරිය දාලා තිබ්බොත් ට්‍රැක්ටරේ යනවා. ඒ කියන්නේ බලයක් දෙනවා. සමහර ට්‍රැක්ටර රොටරි තියෙනවා නියුට්‍රල් කරලා රොටරිය දාලා තිබ්බහම ට්‍රැක්ටරේ යටට කඩාගෙන බහිනවා රොටරිය යන්නේ නැහැ. මේ මහත්තයා මේ ගියර් ඔයිල් සර්විස් සනමන දැන් සාමාන්‍ය මහත්තයා මේක ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් පැය 1200කින් තමයි ගියර් පෙට්ටිය ඔයිල් මාරු කරන්න තියෙන්නේ. කියන්නේ මේක එන්නේ මොබිල් කියන ඔයිල් එක. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එම අනිත් ට්‍රැක්ටර් එක බලපුවහම මොබිල් ඔයිල් එක තියෙන ගියර් බොක්ස් එක සාමාන්‍යයෙන් යන ගියර් පද්ධතිය යන ගියර් එකේ ඉස්සරහා පස්සේ එන්න ශිංක ෂටල් තියෙනවා. එතකොට අනිත් එක තමයි ගියර් පෙට්ටිය ශබ්ද බද්ද අඩුයි. මේ ඔයිල් එක නිසා. එතකොට අර සාමාන්‍ය අනිත් ට්‍රැක්ටර් වලට වඩා සුවපහසුවෙන් එලවන්න පුළුවන්. ගියර් වේග 8ක් තියෙනවා. ඒ 8ේම ඉස්සරහට යන්න පුළුවන් පස්සට එන්නත් පුළුවන්. පවර් ස්ටීරින් තියෙන්නේ. මේක මාත්‍ය පවර් ස්ටීරින් තියෙන්නේ. ඒ වගේම තමයි වහලයක් තියෙනවා. ඒ කියන්නේ අතරම ෆෝක් ලයිට් 4ක් දාලා තියෙනවා. වැඩ කරන වෙලාවේ කරවලයක වුණත් හොඳට එළිය තියෙනවා වටේ වැඩ කරද්දී. මේකට මහත්තයා මේ රොටරියට අමතර මේ ඩිස් අමුණන්න පුළුවන්. මේකට රොටරියට අමතර අනිත් උපාංග හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව්. ඒකට සාමාන්‍යයෙන් මේක මිලදී ගන්නවා නම් සාමාන්‍යයෙන් ගත්තොත් එම වෙළඳපොලේ තියෙන අනිත් ට්‍රැක්ටර් හා සමානව දැන් මොකද සාමාන්‍යයෙන් අවම මූලික ගෙවීමකින් කරගන්න පුළුවන්. ලීසින් පාසුකම් ඕන. ලීසින් පාසුකම් බැංකු සහ මූල්‍ය ආයතන හැම එකකින්ම දෙනවා. එතකොට අපේ ආයතනයේ ඇවිල්ලා දැනට වාහන ගෙන්නන සමාගමක්. එතකොට මේ අංශේ අලුතෙන් පටන් ගත්තට අපිට මූල්‍ය පාසුකම් සපයා දීමේදී කිසිම ගැටලුවක් නැහැ.
එතන මේ ස්පා පාස් එක මහත්තයා ස්පෙයා පාර්ට් සියල්ලම දඹුල්ල මේ මෙහෙට තමයි ගෙන්නන්නේ. මේ ඔය එතකොට මෙතනින් තමයි අපි ලංකාව පුරා බෙදා හරින්නේ. මොකද හැම එකකම එහෙම දැන් තියෙන දැන් රට මෙතනින් දැන් ඔයාලට පැය 24 ඇතුළත ඕනෑම වෙලාවක දඹුල්ල කියන්නේ ඔව් ළඟයි. ළඟයිනේ. ඕන වෙලාවක වෙලා ගන්න පුළුවන්. දැන් මහත්තයා මේ ටයර් මේ වෙළඳ පොලේ ඕන එක ගන්න තියෙනවා. ටයර් වෙළඳ වෙලේ ඕන තරම් ගන්න තියෙනවා. හොඳයි දැනගත්ත දේ තේරුම් ගත්තා මං. මේකට වගකීම අවුරුදු 2ක් දෙනවා. එතකොට සේවා වාර 5ක් දෙනවා. එතකොට සේවා වාර 5කට අපේ කාර්මික නිලධාරීන් ඔබතුමාගේ නිවසටම එනවා. එතකොට ලංකාව පුරා විහිදුණු සේවා ජාලයක් තියෙනවා. ඒ වගේම අලෙවි නියෝජිත දායකයෙකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පැය 24ක් ඇතුළත ඕනෑම ආපදාවක් වුණොත් අපේ කාර්මික නිලධාරියෙක් නිවසටම ඇවිල්ලා අලුත් වැඩියා කරලා දෙනවා. එතන සර්විස් මේකේ ෆ්‍රී සර්විස් නම ෆ්‍රී සර්විස් තුනක් තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි සර්විස් තුන ෆ්‍රී. ඒ කියන්නේ ඒකට අවශ්‍ය උපාංග ටිකත් අපි දෙනවා. ෆිල්ටර් ඒ ටික. හතරවෙනි පහේදී තමයි හතර පහ තමයි ඔබතුමාට ෆිල්ටර් වලට වියදමක් දරන්නේ. ඒත් අපේ නිලධාරියෙක් ඔබතුමාගේ නිවසට එනවා. ඒකට ගෙවීමක් කිරීමට අවශ්‍ය නැත. අපි පළවෙනි ට්‍රැක්ටර් 50ට අපි මේකට අපි හඳුන්වා දීමේ වැඩසටහනක් විදියට අපි මෝටර් සයිකලයක් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයක් නොමිලේ ලබා දීමට කටයුතු කරලා තිනවා. ඊට අමතරව අපේ ආයතනයේම ගෙන්නන වොෂින් මැෂින් එකකුත් නොමිලේ ලබා දීමට තීරණය කරලා තිනවා. හඳුන්වා දෙන පළවෙනි ගණනුම්කරුවන් 50 දෙනාට පමණයි. වටිනවා ඇත්තට මහත්තයා ඔයාලගේ මේක ගැන ගත්තාම සැටිස් වුණා. අපි එනම් බල්ලා වැඩේ කරමු නේ මම. එහෙනම් ජය වේවා. ජය වේවා. මං අල්ලි පාසම බල්ලා එන්න. හරි හරි. සීතල් පෙර නැගෙනා අපිමයි අමරණීය ගායනා සීතල් පෙර නැගෙනා